ජනාධිපතිතුමා මේ පාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාරු වැඩක් කරේ. විපක්ෂයට තව සතියක් දෙකක් හොඳට උඩ පැන පැන තලා ඉන්න මාතෘකාවක් දීලා ගියා. ඔව් ඉතින් මෙහෙමයි. ජනාධිපතිත් දැනගන්න ඕනේ මේ වෙලාවේ විපක්ෂයට උඩ පැන පැන ගහන්න පුළුවන් දේවල් කතාවල් නොකර ඉන්න. මොකද ජනාධිපතිතුමා ඉස්සෙල්ලා දැනගන්න එයා තමයි රටේ ජනාධිපති කියලා. මොකද ඔය කියපු හුණ්ඩුවේ කතාව මිනිසුන්ට හොඳ මොලයක් තියෙන මිනිසෙකුට තේරෙනවා මේ මේකෙන් අදහස් කරේ මොකක්ද කියලා. නමුත් ඉතින් මොලයක් තිබුණත් ඒක අවාසියට හරවගෙන තමන්ගේ වාසියට පැත්තට ලබාගෙන මිනිස්සුන්ව කුලප්පු කරන්න පුළුවන් විපක්ෂයක් අපිට ඉන්නවා කියන එක තාම ජනාධිපතිතුමාට තේරිලා නැහැ මම හිතන්නේ. රටේ ජනාධිපතිතුමෙක් වුණාම ඌට වඩා වගකීමෙන් වැඩ කටයුතු කරනවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. මොකද මේ එක දෙයක් නෙමෙයි ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියපු කතාව ඉඳලා වරද්දාගත්ත ගොඩක් කතාවල් තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා කරුණාකරලා චුට්ටක් හිතන තමන් දැන් රටේ ජනාධිපති. ඉස්සර හිටපු විපක්ෂ නායක නෙමෙයි. විපක්ෂයේ හිටපු මේ කාලේ විපක්ෂ නායක නෙමෙයි. විපක්ෂයේ හිටපු කාලේ කියපු කරපු දේවල් දැන් කරන්න බෑ. මොකද දැන් ඇවිල්ලා රටේ ජනාධිපති උත්තරීතර ජනාධිපතිවරයෙක් වුණාම ඒ රටේ තමන්ට ගැළපෙන අදහස් පළ කරන්න රටට ගැළපෙන අදහස් පළ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් තව ටිකක් ඒ ගැන ඉදිරියේදීවත් කල්පනා කරන්න වෙයි. මොකද නැත්තම් ඕකෙන් වෙන්නේ ආණ්ඩුව හැල්ලුවට වෙනවා. හැල්ලුවට ලක් වෙනවා වගේම ඔබට ඡන්ද දීපු දායකයන් පවා මේ ණය පෙන්නන වගේ වැඩක් තමයි වෙන්නේ. මොකද ඕක තේරුම් ගන්න බුද්ධිය තියෙන මිනිස්සු තේරුම් ගන්න මොකද්ද මේ හුණ්ඩුව කතාව හුණ්ඩුවක් කරපු හරියක් කියලා අන්තිමේදී පත්තරවල වැටේ. ඒක නිසා දැන් හුණ්ඩුවේ කතාව මොලයක් තියෙන මිනිස්සු තේරුම් ගත්තට තව නූගත් මිනිස්සු ඉන්නේ අපේ ලංකාව මේ හුණ්ඩුව තරම් වත් සතපහකට ගණන් ගන්න ඇති තත්ත්වයක් නේ අපේ ජනාධිපතිතුමා කරේ කියලා. ඉතින් මාතෘකා නම් හදන්න එපා ජනාධිපතිතුමනි අත් දෙක වැඳලා කියන්නම් මාතෘකා දෙන්න එපා මේ වෙලාවට මේ දැන් ලෝක යුද්ධයකුත් තියෙනවා දැන් අපිට උඩ වඩා ඔය හුණ්ඩුවක් අල්ලගෙන උඩ පණිවට වඩා මේ වෙලාවේ රටක් වශයෙන් රටේ මිනිස්සු හැමෝම එකතු වෙලා කරන්න දේවල් තියෙනවා දැන් කොහොමත් විපක්ෂ හිතාගෙන ඉන්නවනේ මොන ක්‍රමයකින් හරි මේ වෙලාව හරි අවස්ථාව අරගෙන ආණ්ඩුව එලවලා රට බාර ගන්න ඉතින් එයාලටත් රට බාරගත්තා කියලා මහා දේවල් පහළ වෙන්නේ නැහැ. මොකද මේ දිව්‍ය ලෝකෙන් ගෙනල්ලා දෙන්න බෑනේ. මේ රටේ තියෙන සම්පත් වලින්ම රටේ තියෙන ජනතාවගෙන්මයි මේ දේවල් කෙරෙන්නේ ඉදිරියට. ඉතින් එතකොට එයාලා ආවයි කියලා මහා ලොකු මේ ටර්න් එකක් ගහලා රට දිගුණට කිරියෙන් පැනින් ඉතිරෙන්නේ නැහැ. ඉතින් එහෙම හිතනවා මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සුන්ගේ මොළේ ටිකක් ඔළුව අත ගාලා බලන්න ඕනේ මේ උඩින් අන්ධයෙකුත් එනවද කියලා. මොකද මේ වෙලාවේ රටේ කවුරු හිටියත් ලෝක යුද්ධයක් තියෙනවා නම් ඒ යුද්ධයට සමානව ලෝකේ හැම රටවල් වලටම තියෙන ලැබෙන විපාක දැන් මේ අපි ඉන්න රටවලත් සල්ලි මේ පෙට්‍රල් ගණන් ගියා අද උදේ ඉඳලා පෙට්‍රල් ගණන් ගියා සෑහෙන ගතිය ලංකාව වගේ රටක පෙට්‍රල් ගණන් යයි කියලා නොගියයි කියලා මේ හිතන්න බෑ. ඉතින් ඒවා ඉදිරියට තව ඕවල ප්‍රතිඵල ලැබෙනවා යුද්ධ ප්‍රතිඵල ලෝකේ හැම රටකටම ලංකාව විතර නෙමෙයි ලෝකේ හැම රටකටම. ඒක ඉන්න නායකයා අනුව සිද්ධ වෙන දෙයක් නෙමෙයි නායකයා කවුරු හිටියත් ජනාධිපතිකම කවුරු කරත් ඒ යුද්ධයක් ලෝකේ කොහේ හරි සිද්ධ වෙනවා නම් ඒවට දරුණු ප්‍රතිඵල විශේෂයෙන් අපි වගේ පුංචි දුප්පත් රටවල් වලට ගෙවන්න විඳින්න සිද්ධ වෙනවාම ඒක මොන්න සක්‍රයටවත් නතර කරන්න බෑ. ඉතින් හිතනවා නම් සමහර මිනිස්සු දැන් අඩේ මේ වෙලාවේ මාලිමාව එලවලා අනුර එලවලා මේ පුතාණෝ හරි අර අනි බේබිව හරි එක්ක සීයා හරි නැත්නම් අර රොටිය හරි ගෙනල්ලා ජනාධිපති කරන්න පුළුවන් මේ වෙලාවේ උන් ආවට පස්සේ රටට කිරියෙන් පැණියෙන් ඉතිරිලා සෞභාග්‍ය උදා වෙලා මිනිසුන්ට සැප සම්පත් භවභෝග සැප සම්පත් හැමදේම ලැබෙනවා කියලා හිතාගෙන චුට්ටක් මේ ඔළුව අත ගාලා බලන්න කොහෙන් හරි පොඩි අන් දෙකකුත් එන්න මේ හැදීගෙන එනවා ඇති. චුට්ටක් ඔළුව පැත්තකට අත ගාලා බලන්න දෙපැත්තෙම නෙමෙයි දෙපැත්තෙන්.